හායි යාළුවනේ මාළුන්ට ආදරය කරන මාළු ගැන උනන්දුවක් දක්වන ඔයගොල්ලෝ හැමෝම අදත් ෆිෂ්ටර් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද යන්නේ ඔස්කා මාළුන්ගේ ෆීඩින් වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන එන්න. ඕගොල්ලන්ට මතක ඇති මම ඔය දැන් ඕගොල්ලන්ට වීඩියෝ එකේ පේන ටැංකිය හදන වීඩියෝ එකක් දැම්මා. ඒක දැන් දාලා මේ වෙද්දි නම් දවස් 7ක් විතර. ඒ කියන්නේ මේ වීඩියෝ රෙකෝඩ් කරන වෙලාවෙදී දවස් 7කුත් නෑ දවස් 5ක් විතර මම මේ වීඩියෝ එක දාලා. ඉතින් ඔය පේන ඔස්කා මාළු ටිකටයි මගේ ෆෝන් එකේ නැත ඔස්කා මාළුට හිවි ජෑන් ගුරාමියකුයි ඒගොල්ලන්ට ෆීඩින් වීඩියෝ එකක් තමයි ගේන්න යන්නේ. මම මේගොල්ලන්ට දෙන්න හිතන් ඉන්නේ වැව් මාළු. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. කවදත් වගේ channel එක subscribe කරලා bell icon එකටත් පයින් පහරක් ගහලා all දාලා තියාගන්න. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම මාළු කෑලි දෙකක් අරගෙන තියෙනවා. ඕක ඉතින් මේ අම්මා මේ ගෙදර දවල් අපිට කන්න ඔය යද්දි මම ඒකෙන් ගත්තේ මාළු කෑලි දෙක අපේ ඔස්කා මාළුන්ට දාන්න. ඉතින් අපි මුලින්ම ඔය මාළුවගේ මේ මාළු කෑලි දෙකේ වටේ තියෙන කටු ටික අයින් කරගෙන ඉන්න ඕනේ. කටු ටික අයින් කරලා මේ හැම වගේ තියෙන මාළු කෑල්ල උඩ අපි හැම ටික අයින් කරලා ඉවරලා ඕක මාළුන්ට කන්න දෙන්න පුළුවන් ගානට කපලා හදා ගන්න ඕනේ. මම ඕක අතින් ගලවලා අයින් කරනවා. පීයෙන් කපන්න නතර පීයෙන් කපා ගන්න බෑ. පීයත් කැපෙන්නේ නැහැ ළමයි. අපි මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒවත් කැපෙන්නෙත් නැහැ. හරිද? ඔයගොල්ලෝ වෙනද මං අතින් හැම කෑල්ල ගලවලා අයින් කරනවා. දෙපැත්තෙම ගලවලා අයින් කරන්න පුළුවන්. ඉතින් මාළු කෑලි දෙක මෙහෙම හැම කෑලි ටික අයින් කරලා සුද්ධ කරගෙන ඉවර වෙලා අපි හම්බෙමු. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මං ගත්ත මාළු කෑලි දෙකේ කටු එහෙම අයින් කරලා හැම අයින් කරලා මස් කෑලි ටික විතරක් පිරිසිදුව වෙන් කරලා අරන් තියෙනවා. අපි දැන් ඕක පොඩි පොඩි කෑලි වලට කපා ගමු. ඒ කියන්නේ අපේ ඔස්කා මාළුන්ට කන්න පුළුවන් වෙන සයිස් එකට අපි මේ මාළු කෑලි ටික කපා ගන්න ඕනේ. මැස්සොත් වද දෙනවා ළමයි. මම වැඩක් කරන්න ගියාම ඔහොමමයි. හරි ඉතින් අපි අපේ ඔස්කා මාළුන්ට කටේ ඇති වෙන ගානට ඒගොල්ලොන්ට කන්න පුළුවන් සයිස් එකට අපි මාළු කෑලි ටික කපා ගමු. අනිවාර්යයෙන්ම මේවා මේ වගේ කෑමක් දෙති. දැන් වැව් මාළුනේ. මේ වැව් මාළු වල හරියට කටු තියෙනවා. අපි ඒ කටු ටික සුද්ධ කරලා ඉවර වෙලා ගන්න ඕනේ. මොකද මාළු කෑලි චුට්ටක් අපිට ගියාට කමන්නේ අර මැද කෑල්ල එහෙම අයින් කරලා ඉවරලා අපිට ඕන කරන මස් කෑල්ල විතරක් ගත්තා නම් හරි. මොකද මොකක් හරි පොඩි හරි කට්ටක් තිබිලා අපේ මාළුන්ට මේක හිර වුණොත් එහෙම මේක ප්‍රශ්නයක් වෙනවනේ. ඒ හින්දා ඉතින් කටු ටික එහෙම හොඳට සුද්ධ කරලා මේවා දෙන්න ඕනේ. හරිද? මාළු කෑලි ටික කපා ගමු පොඩි පොඩි සයිස් වලට. හරි ඉතින් යාළුවනේ මම මාළු කෑලි ටික පොඩි පොඩි කෑලි වලට කපාගෙන හොදගෙන අරගෙන ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ ටික අපේ ඔස්කා මාළුන්ට කන්න දෙන්න. හරි ඕම් පේනවා ඇති ඕගොල්ලන්ට මං ආවා අපේ ඔස්කා මාළු ඉන්න ටැංකිය ගාවට. ඕගොල්ලන්ට පේනවා ඇති මාළු ටික අතින් හොඳ ඇක්ටිව් එකට ඉන්නවා. දැන් ඉතින් මේ කන්න දෙනකන් තමයි බලාගෙන ඉන්නේ. මොකද මම මේගොල්ලන්ට දැන් දවසකින් විතර කන්න දීලා නැහැ. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක කරන්න ඕන හින්දාම ඕගොල්ලන්ට වෙනවා ඇති යාට හරියට මේ මාළු කෑල්ලට පැනලා අල්ලගන්න බෑ. එයා මගේ අතට තමයි පයින්නේ. අය බලමු. හරි එයා කෑවා. අපි අනිත් දෙන්නටත් දැන් දෙමු මාළු කෑලි දෙකක්. හරි එහෙනම්. හරි එයත් කෑවා. අපි අනිත් කෙනාටත් එක කෑල්ලක් දීලා යමු. ඔයගොල්ලන්ට වෙනවා ඇති මේගොල්ලෝ අර හරි වේගෙන් කෑම වලට ගහනවා. ඇති ඔස්කා මාළු හදන අය දන්නවා ඇති. ඔස්කා මාළු නෙවෙයි ඕන මොස්ටා මාළුවෙක් හදන අය දන්නවා ඇති. මේ ආතල් එක ආයි මාළු මොන හරි අපි කන්න දෙන්න ගියාම ටක් ගාලා ඒකට ගහලා කන්නේ. අපි තව කෑල්ලක් දෙමු බලන්න. අර අනිත් මාළු කෑල්ල කටේ තියෙන හින්දා තාම අර එන්න එක කානකම් ඉන්නේ. හරි වොන් අපේ කොපෝ ඔස්කා එනවා. ගෝල්ඩ් කොපෝ ඔස්කා. එයාට දෙමු බලන්න තව කෑල්ලක්. හරි දැක්කනේ ඔයගොල්ලෝ ඉතින්. මේගොල්ලෝ ඉතින් මගේ අතින්ම කනවා. මොකද මේගොල්ලන්ට පුරුදුයි මම පොඩි කාලේ ඉඳන් මේ අතින් කන්න පුරුදු කරා. ඒ හින්දා අවුලක් නැහැ ඒක. අපි අනිත් කෙනාටත් දෙමු බලන්න එක. තව කෑල්ලක් අයිද බලමු. ඒගොල්ලෝ තව අර කටේ තියාගෙන ඉන්නේ කලින් දීපු මාළු කෑල්ල. හරි ඉතින් අපි යමු පොන්ඩ් එක පැත්තට. ඕගොල්ලන්ට පේනදී මං ආව පොන්ඩ් එකට. හරියට මාළු ටික නම් පැහැදිලිව පේන්නේ නැති වෙයි. මොකද මේ ඉරේලිය වැටලා තියෙන්නේ. මට අදහසක් තියෙනවා මේ ජෑන් ගුරාමියට මාළු කෑල්ලක් දීලා බලන්න කයිද දන්නේ නැහැ. මං කලිනුත් ගුරාමි හදලා තියෙන ඕනපදන්. හැබැයි මං ඒගොල්ලන්ට නම් මීට කලින් මේ මාළු දෙන්න try කරලා නැහැ. ඉතින් කොළ වර්ග මාළු කෑම මේ පැලට් වගේ තමයි දුන්නේ. මට අදහසක් තියෙනවා මෙයාට මේවා දීලා බලන්න කයිද කියන්නම් දන්නේ නැහැ. බලමුකෝ. ඕගොල්ලන්ට පේනවා ඇති ඔස්කාර් ටික නම් සින්සින් ගාලා කනවා. ඉතින් ආයේ හරි ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට පේනවා අපේ ඔස්කා මාළු ටික කනවා. මට ලොකුම උමනාව තියෙන ජයන් ගුරාමයාට මාළු කැල්ලක් දීලා බලන්න කනවද කියලා.
මං කලිනුත් ගුරාමි හැදුවා. හැබැයි ඒගොල්ලොත් කෑවේ නැහැ. බලමු ඕගොල්ලෝ ගාව ඉන්නවනම් මේ මාළු මස් වගේ කන ගුරාමි, ඒ කියන්නේ ජයන්ට් ගුරාමි ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න අපිටත් දැනගන්න. ඕගොල්ලෝ වෙනත් ඉතින් ඔස්කමවල නම් ඉතින් දන්නවනේ ඔස්කමවල හදන සෙට් එක දන්නවා ඇති. මේගොල්ලෝ පුදුම බඩජාරි මාළු జాතියක්. කොච්චර කන්න දුන්නත් මේගොල්ලොන්ට මදි. වැඩි ඉතින් කන්න දෙන්නත් හොඳ නැහැ. මේ ඕවර් ෆීඩ් දෙන්න හොඳ නැහැ. ඒක මාළුන්ට හොඳ නැති වෙනවා ඊට පස්සේ. හරි ඉතින් අපි තව මාළු කෑලි දෙක තුනක් අපේ අර ඇතුලේ හිටපු ඔස්කාරට දෙන්න ඕනේ. ඒගොල්ලෝ අර කකා හිටපු හින්දා තමයි මං මේ පොන්ඩ් එක ගාවට ආවේ. මේ මාළුන්ට දාලා ඉවරලා අපිට ආයෙ පුළුවන් ඒතර ගිහිල්ලා මේ ඔස්කා මාළුන්ට තව කෑලි දෙක තුනක් දාන්න. ඕගොල්ලොන්ට පේනවා ඇති මම පැලට් එක අරගෙන ආවා. මම පැලට් එක දෙන්නේ මේ ජයන්ට් ගුරාමියාට. මොකද එයා මාළු කාපු නැති හින්දා දවසක් දෙකක් විතර මං සාමාන්‍ය මෙයාට කන්න දුන්නේ නැහැ වීඩියෝ එක කරන්න ඕන හින්දා. මං හිතුවේ මාළු කයි කියලා බඩකින් හිටියාම එයා හැබැයි මාළු කෑවෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගාව ඉන්නවනම් අනිවාර්යෙන් මම එකක් කිව්වේ අපිටත් දැනගන්න මස් මාළු කන ජයන්ට් ගුරාමියෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් අනිවාර්යෙන් පල්ලෙහෙන් දාගෙන යන්න අපි හැමෝටම දැනගන්න. හරි ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මං ආයාව අපේ කලින් ඔස්කල් හිටපු ටැංක් එක ගාවට. දැක්කනේ ඉතින් මාළු කෑල්ල තිබ්බ ගමන් ඒගොල්ලෝ ෂොට් එක දෙනවා. අපි මේගොල්ලන්ට තව කෑලි දෙක තුනක් දෙමු. වැඩි දෙන්න හොඳ නැහැ. මොකද ඕවර් ෆීඩ් වුණොත් එහෙම මේක මාළුන්ට අවුල් යන හින්දා. තවත් එකක් තමයි මේ වගේ දෙයක් දෙද්දී, ඒ කියන්නේ සීෆුඩ් වගේ දෙයක් දෙද්දී සතියට එකපාරක් දෙපාරක් දුන්නා නම් හොඳටම ඇති. මම නම් එහෙම තමයි දෙන්නේ. මොකද නැත්තම් අර මේගොල්ලන්ට පණු ලෙඩ හැදෙනවනේ. පණු ලෙඩ හැදුනාට පස්සේ තවත් අපිට ඒක ඉතින් අවුලක්. මාළුන්ටත් හොඳ නැහැ, අපිටත් හොඳ නැහැ. ඉතින් මම නම් සතියට දෙපාරක් වගේ තමයි දෙන්න ඕනේ. ආයේ තව දෙයක් ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවාද මගේ ගෝල්ඩන් කොප ඔස්කා. මං එයාව ඉතින් චූටි කාලේ ඉඳන් හැදුවේ. ඒ කියන්නේ ඔස්කාව පොඩි කාලේ ඉඳන් ගෙනල්ලා හැදුවේ. අඟල් 3 4 ඉඳන් වගේ. අඟල් 3ක් වගේ සයිස් එකේ ඉඳන් මම එයාව හැදුවේ. මං ඉතින් මෙයාට නමක් දාලා තිනවා. ඒ තමයි ඔනෙක්ස්. ඔනෙක්ස් කියලා තමයි මම එයාට නම දීලා තියෙන්නේ හොරතරේට. ඉතින් ඕගොල්ලොත් ඔනෙක්ස් ක මතක තියාගෙන ඉන්න. මොකද ඉස්සරහට අනිවාර්යෙන් මෙයාගේ තව වීඩියෝ අරගෙන එනවා මං. ඒ හින්දා channel එක subscribe කරලා bell icon එකටත් හැම වෙලාවෙම කෙනා වගේ පයින් පාරක් ගහලා ඕල් දාලා තියාගන්න. ඔය විදිහට තමයි අපේ මාළු ටික ඉන්නේ. දැන් නැති කාලා වැඩි වෙලා වගේ ඇත්තේ. ටික ලාක් ගියාම ඕක හරියනවා. හරි ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මගේ බෙටා ෆිෂ් කෙනෙක් ඉන්නවා. මං එයාටත් පොඩි මාළු කැල්ලක් අරගෙන ආවා දෙන්න. කොහොමද ඉතින් පොඩි වුණාට එයාත් මාර ඇග්‍රසිව්. හරි ඉතින් අදට ඔහොම තමයි වීඩියෝ එක. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම channel එකට subscribe පාරක් දාලා තියාගන්න. එතකොට මට තව වීඩියෝ කරන්න ආස හිතෙනවා. ඕගොල්ලෝ ලස්සන වීඩියෝ ගේන්න හිතනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම් පරිස්සමට ඉන්න. මාළු පිස්සෝ ටික අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. good bye. ආයෙ ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.